ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට ක්‍රිකට් පිටියේ ප්‍රධානතම ලීගයන් දෙකක් බවට පත්ව තිබෙන පාකිස්තාන සුපර් ලීගයේ අද දිනේදීත් ඉන්දියා ප්‍රීමියර් ලීගයේ තවත් දින දෙකකින් එනම් මාර්තු මාස 28 වනදාත් ආරම්භ වීමට නියමිත වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම ලීගයන් දෙකටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මේ වන විට ක්‍රීඩා කිරීම වෙනුවෙන් එම රටවල් බලා ගමන් කොට අවසන්. එහිදී ප්‍රධාන වශයෙන් ඉන්දියා ප්‍රීමියර් ලීගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ක්‍රීඩා කරනු ලබනවා. මෙහිදී ශ්‍රී ලංකා විශ්ව නායක දසුන් ශානක පළමුව පාකිස්තාන ප්‍රීමියර් ලීගයේ වෙනුවෙන් පාකිස්තාන රුපියල් ලක්ෂ 75කට ලාහෝල් කැලන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් මිලදී ගෙන තිබුණා. කෙසේ වෙතත් ඔහු ඉන් ඉවත් වී ඉන්දියා ප්‍රීමියර් ලීගයේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සමගින් එක් වී ඇති බවට වන පුවත මීට පෙර ක්‍රිකට් මාධ්‍ය වාර්තා කොට තිබුණා. එහිදී රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ සිටි තුන්ගිරියව් ක්‍රීඩක සෑම් කරන් ආබාධයක් හේතුවෙන් තරඟාවලියෙන් ඉවත් වීමත් සමග ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් ලෙස තමයි දසුන් ශානක මෙම තරඟාවලිය වෙනුවෙන් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සමගින් එක්ව තිබෙන්නේ. කෙසේ වෙතත් දසුන් ශානක මේ වන විට ඉන්දියා ප්‍රීමියර් ලීගයේ ක්‍රීඩා කිරීම සඳහා රාජස්ථානයේ බලා ගමන් කොට අවසන්. ඉන් ඔහුට ඉතාමත් හොඳ පිළිගැනීමක්ද ලැබී ඇති බවට තමයි මේ වන විට ක්‍රිකට් මාධ්‍ය වාර්තා කොට තිබෙන්නේ. කෙසේ වෙතත් එකවර දසුන් ශානකගේ මෙම කණ්ඩායම් වෙනස් කිරීමත් සමගින් ඌරනෝ පාකිස්තාන ක්‍රිකට් ප්‍රේක්ෂකින් සහ පාකිස්තාන මාධ්‍යවේදීන් දිගින් දිගටම දසුන් ශානකට චෝදනා එල්ල කරන්නේ ඔහු මුදල් මත තමන්ගේ පක්ෂපාතීත්වය පාවා දෙන නායකයෙකු බවයි. කෙසේ වෙතත් මෙම හේතු නිසාවෙන් බොහෝ දුරට ඉදිරියේදී ක්‍රියාත්මක වන කිසිදු පාකිස්තාන සුපර් ලීගයක වෙන්දේසියක් සඳහා දසුන් ශානකව සලකා නොබලන බවට තමයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කොට තිබෙන්නේ. ඉතින් එම නිසාවෙන් ඔහුට ඉදිරියේදී පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීගය තහනම් ලීගයක් බවට පත්ව තිබෙනවා. ඉතින් මේ පිළිබඳ වගේම දසුන් ශානක මෙමගත් තීරණය පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන ඉන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු එසෙනින් දැනගන්න subscribe කරලා දිගටම නැදිලින්න අපේ YouTube නාලිකාවත් සමග. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.